වොමිටිං, ලූස් මෝෂන්, පීව වගේ තියෙන වෙලාවට අපි හැමෝටම මුලින්ම මතක් වෙන දෙයක් තමා ජීවනි එහෙමත් නැත්තම් ඕරල් රීහයිඩ්‍රේෂන් සෝල්ට් කියන්නේ. හැබැයි අපි සනීප නැතුව ඉන්න වෙලාවට මේ වගේ පැකට් එකක් කඩෙන් අරගෙන සකස් කරගන්න එකත් හරීම අමාරුයි. ඒ නිසා දැන් ලංකාවේ ෆාමසිවල ready to drink එහෙමත් නැත්තම් බොන්නම ලෑස්ති කරපු ORS ද්‍රාවණ මිලදී ගන්න පුළුවන්. මේවා මැනුෆැක්චර් කරද්දිම හරිම සංයුතියට සොලියුෂන් එකක් විදියට තමා හදන්නේ. ඉතින් දැන් මේ මගේ අතේ තියෙන්නේ ඒ වගේ ready to drink එහෙමත් නැත්තම් බොන්නම ලෑස්ති කරපු ORS ද්‍රාවණයක්. ඉතින් මේ ready to drink ORS ද්‍රාවණ වලට ආයෙ වතුර එකතු කරන්න අවශ්‍ය නැහැ. එහෙම වතුර එකතු කරොත් ඒකේ සංයුතිය වෙනස් වෙනවා. ඉතින් මේ බොටල් එකක් මිලදී ගත්තට පස්සේ පාවිච්චි කරන්න කලින් ඒකේ මේ ආරක්ෂිත සීල් එක ඩැමේජ් වෙලාද කියලා පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඊට පස්සේ අපි ගෙදරදි සකස් කරගන්න ORS පවුඩර් එක වගේම කුඩා ප්‍රමාණවලින් පානය කරන්න තමයි තියෙන්නේ. වැදගත්ම දෙයක් තමයි බොටල් එක විවෘත කරාට පස්සේ ශීතකරණ එක තියන්න ඕන. ඒ වගේම තමයි මේ බොටල් එකක තියෙන ද්‍රාවණයක් පැය 48ක් ඇතුළත යූස් කරන්න ඕන. පැය 48කින් පස්සේ ඉතුරු ටික භාවිතයෙන් ඉවත් කරන්න ඕන. විශේෂයෙන්ම කුඩා ළමයින්ට මේ ද්‍රාවණය ලබා දෙද්දී බොටල් එකෙන් ඩිරෙක්ට්ම බොන්න දෙන්න එපා. පුංචි කප් එකකට දාලා බොන්න දෙන්න. මොකද එහෙම ඩිරෙක්ට්ම බොටල් එකෙන් බොද්දි කෙල සමග මේ ද්‍රාවණය මිශ්‍ර වෙන්න පුළුවන්. ඉතින් අපි අසනීපෙන් ඉන්න වෙලාවට මේ වගේ ප්‍රැක්ටිකල් දේවල් දැනගෙන ඉන්න එක හරිම වැදගත්. මම සංජනා බණ්ඩාරිගොඩ ලංකාවේ ලියාපදිංචි ඖෂධවේදියෙක්. ඉතින් තවත් මේ වගේ දැනුවත් කිරීමේ වීඩියෝ බලන්න ඕනේ නම් channel එක subscribe කරන්න.